Good morning, Good sir. morning. Wish you a happy birthday, sir. Thank you so much. ඔයගොල්ලෝ ඉතින් හැමදාම මාව සර්ප්‍රයිස් කරන එක නිකලේ නේද? හැබැයි මතක තියාගන්න. අපි අපිටම සර්ප්‍රයිස් කරගන්නවට වඩා රාජ්‍ය සේවකයෝ හැටියට මේ රටට සර්ප්‍රයිස් එකක් අපිට දෙන්න පුළුවන් නම් අන්න ඒක හුඟක් වටිනවා. අනික ලේකම්ලගේ උපන්දින සමරන්න අමාත්‍යංශ චක්‍ර ලේඛන වලින් කාලය වෙන් කරලා දීලා නැහැ. හරියට හරි සර්. සර් කියන එක සාහිතික ඇත්ත. අනිත් එක ඔය චක්‍ර ලේඛනවල ඔය ගරුත්වය කෘතවේදීත්වය කියලා එකකුත් නැහැ නේ සර්. මිස්ටර් බණ්ඩාර කියන එක තමයි ඉතින්. ඔය දෙන්න. සර් දෙන්න. Thank you. Happy birthday to you. Happy birthday to you. happy birthday to you අද ඉතින් parties and surprises තමයි. අපේ කැලෙන්ඩරෙත් අයියාගේ බර්ත්ඩේ එක අනිවාර්යයෙන්ම සර්ප්‍රයිස් ඩේට් එක. වේල පහ ආවට වැඩක් උන්නේ නෑනේ. අයියා අදත් වැඩනේ. රාජ්‍ය සේවයට දවස් 5යි සමාජ සේවයට දවස් 2යි සතියෙම ඉවරයි දවස් 5ක් වගකීම් ඉෂ්ට කරනවා. දවස් 2ක් යුතුයකම් ඉෂ්ට කරනවා. දැක්කනේ අපි මොනවා කිව්වත් එයාට ලස්සන උත්තර තියෙනවා ඉතින් පුතා දැන් එක්සෑම් ඉවරලත් අවුරුද්දක් විතර වුණානේ. මොකද කරන්නේ? මේ මාමේ මේ මම එයාට ඉතින් මොකද? එක්ක රෑ එළි වෙනකන් ෆෝන් එකේ. එහෙම නැත්නම් රස්තියාදුවේ. තාක්ෂණයේ දියුණුවනේ මිනිස්සුන්ගේ වැඩ පහසු කරගන්න. අපච්චි දන්න ඉතින් දකින තැන මට බයින්න තමයි. මනින්ට නෙවෙයි. ජීවා පුතේ ඕන නංගි නම් කැම්පස් සිලෙක්ට් වෙනකන් හිටියේ නෑ. පෙර දිනේ ප්‍රයිවට් ඩිග්‍රී එකක් ස්ටාර්ට් කරන්නයි යන්නේ. විහිළුනේ